අනුරමයිට් මගේ YouTube channel එකට ඔබ සැමම ආදරයෙන් පිළිගනු ලබනවා. මම අද ඔයාලට අරගෙන ආවේ සාර්ථකව මිරිස් පැලයක් වගාමලු තුඩ සිටුවන ආකාරයයි. මුලින්ම අපි වගා මාධ්‍ය සකස් කරගන්න ඕන. ඒ සඳහා අපිට මතු පිටපස්, කොම්පෝස්ට්, කරදහයිය වැනි දෑ යොදා ගන්න පුළුවන්. මතු පිටපස් වල ගොඩක් පොහොර ගතිය වැඩි නිසා තමයි අපි මතු පිටපස් යොදාගන්නේ. වගා මලු අපිට වෙළඳපොලේ විවිධ ප්‍රමාණයෙන් දැක ගන්න පුළුවන්. 16 ප්‍රමාණය, 12 ප්‍රමාණය වගේ. භාවිතා කරන්නේ මතු පිටපස් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකක් මිශ්‍ර කර සකස් කරගත් වගා මාධ්‍යයක්. අපිට මේ සඳහා කොම්පෝස්ට් කොටස් එකකට මතු පිටපස් කොටස් එකක් මිශ්‍ර කර ඒ සඳහා කරදහයියා කොටස් භාගයක් එකතු කරගෙන මිශ්‍රණය සකස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙම සකස් කරගත් මිශ්‍රණය අපිට වගා මලු තුළට පුරව ගන්න ඕන. අද මෙතන පාවිච්චි කරන්නේ 16-12 ප්‍රමාණයේ වගා මලු. වගා මාධ්‍ය සකස් කරගෙන ඊළඟට රෝපණයට සුදුසු පැලයක් තෝරගන්න ඕන. ඒ සඳහා දින 21ක් පමණ සෞඛ්‍යවත් රෝග රහිත පැලයක් තෝරගන්න ඕන. පැලේ සිටුවීමේදී අනිවාර්යෙන් කන්දේ මුල් පටන් ගන්න තැනට විතරක් පස්සලින් යට කරන්න ඕනේ. මොකද ඊට වඩා යට කරොත් මිරිස් කඳ කුණු වෙන නිසා.